මම කලින් වීඩියෝ එකකින් අපු ප්‍රශ්නයකට හරි උත්තරය කියන්න තමා මම දැන් හදන්නේ. ප්‍රශ්නේ තමා මගේ පරණ කාර් විකුණන බිස්නස් එකෙන් හම්බුණ net profit එක කීයද කියන එක. මේකට මම උත්තර කීපයක් දීලා ඔයාලට කිව්වා හරි උත්තරය තෝරන්න කියලා. මේ ප්‍රශ්නෙට උත්තර දුන්න ලයික් කරපු ෂෙයා කරපු ඔයාලා හැමෝටම ස්තුතියි. මම දැන් කියන්නම් හරි උත්තරය මොකක්ද කියලා. ඊට කලින් ඔයාලට මේ ප්‍රශ්නේ තියෙන වීඩියෝ එක බලන්න බැරි වුණා නම් මේකේ පළවෙනි කමෙන්ට් එකේ මම ඒකට ලින්ක් එක දාලා තියෙනවා. හරි උත්තරය තමා වෙනත් මුදලක් කියන එක. ඇයි මං එහෙම කියන්නේ? පළවෙනි කායක මගේ අතේ සල්ලි වලින් ගත්තට දෙවෙනි කායක ගන්න මම බැංක් එකෙන් ලක්ෂ 5ක ලෝන් එකක් ගත්තන්නේ. මෙතන known facts, ඒ කියන්නේ දන්න දේවල් වලට අමතරව unknown facts උත් තියෙනවා. ඒ කියන්නේ නොදන්න දේවල්. ඒවා තමා මේ ලෝන් එකට බැංක් එක charge කරන interest rate එක කීයද? ඒ වගේම ලෝන් එක කොච්චර කාලයකටද? මේ දේවල් දන්නේ නැතුව අපිට simple arithmetic වලින් මේකට උත්තරය හොයන්න බෑ. gross profit එක නම් එක කාර් එකකට ලක්ෂ 5 ගානේ ලක්ෂ 10 තමයි. හැබැයි ඒකෙන් බැංක් ලෝන් එකේ cost එක අඩු කරාම අපිට ලැබෙන්නේ ලක්ෂ 10ට වඩා අඩු මුදලක්. මේ ෆයිනෑන්ෂල් ප්‍රශ්න විතරක් නෙමෙයි. අපේ සැබෑ ජීවිතේ ප්‍රශ්නත් විසඳන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි.